පොල්ගිරි ගැන පොඩි කතාවක් කියන්න. මොකද මේ පොල්ගිරි කවරේ බින්දුනොත් තමයි හැමෝටම හොඳයි කියන මේ මනමාල මහත්මිය මනමාල මහත්මයාට හොඳයි කියලා කතාවක් තියෙනවා. පොල්ගිරි බින්දුනොත් පමයි කියන කතාවක් තියෙනවා. නමුත් ඒක කිසිම සත්‍යතාවයක් නෑ. මේ පොල්ගිරියෙන් මේ දෙන්නගේ ජීවිත කවුරුත් තීරණය කරන්න එපා. එකපාරේ බින්දුන්නේ නෑ. එකපාරේ බින්දුන නිසා මේ දෙන්නට හොඳ නෑ කියලා කවුරුත් කතා වෙන්න බෑ. මොකද මෙයාලා දෙන්නේ වීලි ලෑලි තට්ටුවක් මත පොළොවට බහිනකොට තියෙන අදෘශ්‍යමාන බලවේගයෙන් ඉවත් වෙන සහ විශේෂයෙන් මේ වගේ ලස්සනට ඇඳෙනකොට පොඩි හරි ඇස්සක් තියෙනවා නම් ඒ ඇස්ස ඉවත් වෙන්න පමණයි. මොකද නිකන් හරි පොරුවේ බහින මොහොතේ අසුබ සතේ කෑගවස් අසුබ දෙයක් මේ මොහොතේ සිදුනොත් දවසේ කතා වෙන්නේ මේ පොරුවේ බහින වෙලා ඉතින් මේ ගුණේ කියලා. නමුත් මේ පොල්ගිරි බිඳිනකොට හැමෝම බලන්නේ මේ පොල්ගිරි බිඳේද නැද්ද කියලා කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ දැනෙන්නේ නැහැ. මොකද ඈත අතීතයේ තමයි මේ පොල්ගිරි පාවිච්චි කරේ ඒ දේ වෙනුවෙන් මිසක් වෙන කිසිම කතාවක් සඳහන් නෙමෙයි. මේ බින්දින පොල්ගිරි බින්දින මාම එකපාරින් හරි පුළුවන් නම් බින්දින. මොකද අද දවසේ වීර වෙන්නේ මනම් මේ පොල්ගිරි බින්දින මාම හැමෝම කතා වෙන්නේ එකපාරින් බින්ද කියලා. එන කවුරුත් කතා වෙන්න එපා. දෙපාරින් නිකන් හරි බින්දුනොත් කියලා මාම නම් එකපාරින් අනිවාර්යෙන් බින්දිනවා. ඒ නිසා බය නැතිව ඒක අයියේ කරගන්න. සාර සංකය පෙරපුරමින අතුදු විති මුනිවරම් වන්දේ පළමුව බුද්ධ රාජේ දෙවනු සත්ධර්මය වදී දෙවනු සංඝන් රත්න වැඳලා ගත්තු තිසරණ අනුවාසී සිද්ධ වේ ජය ගුරුන් පාවැඳ ගත්තු තිසරණ අනුවාසී සුද්ධ දෙරණට පාත වන්නට පොළොව මිහිකත් දෙතිවරම්